ඔරේෂන් ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව හදාරන දූ දරුවන් වගේම වැඩිහිටි අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අපි අද දවසේ අලුත් පාඩමකට එන සූදානම් කරලා තියෙනවා. ඒ තමයි ඔක්සිලරීස්. මේක සමහර ගුරුවරු මේ ඔක්සිලරීස් කියන පාඩම සමහර ගුරුවරු කියනවා modal verbs කියලා. modal verbs. හරි. මේකෙන් කියවෙන්නේ උපකාරක ක්‍රියාපද විශේෂය. මේක ඔක්සිලරීස් නැත්නම් modal verbs කියලා කියන්නේ එක්තරා ආකාරයකට උපකාරක ක්‍රියාපද විශේෂයක්. එක්තරා ආකාරයකට උපකාරක ක්‍රියාපද විශේෂයක් තමයි ඔක්සිලරීස් එහෙම නැත්නම් modal verbs කියලා කියන්නේ. දැන් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා modal verbs කිහිපයක් අපිට වාක්‍ය ගොඩනගද්දී අපිට ඉතා වැදගත් වෙන එකිනෙක. දැන් ඔබ කරන්න ඕනේ ඔබේ ව්‍යාකරණ පොත grammar පොත අරගෙන මෙන්න මේ auxiliaries එහෙම නැත්නම් modal verbs අපි එකිනෙක හඳුනගෙන ඒවා ලියාගෙන ඒක නිවැරදිව සටහන් කරගන්න. ඔබේ grammar පොතේ තමයි මේ පාඩම සටහන් වෙන්න ඕනේ. හරි? ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා අපි auxiliaries විදිහට හඳුන්වන ඔබ සාමාන්‍ය ජීවිතයේදී වාක්‍ය හදද්දී ඔබ භාවිතා කරනවා can, could, shall, should, will, would, may, might, must, used to, manage to, need to, ought to, dare to කියන පද අපි ඔබට කියලා දෙනවා auxiliaries කියන පාඩමේ යටතේ. මේ modal verbs කියන පාඩමේ යටතේ. දැන් මම ඔය කිව්ව උපකාරක ක්‍රියාපද විශේෂය දැන් මම මේ බෝඩ් එකට දානවා. හරි? ඔබ ඊටම සරල ආකාරයට මේක හඳුනා ගන්න. ඔබට හරි වටිනවා මේ auxiliaries එකිනෙක හඳුනා ගැනීම. දැන් අපි බලමු. ඉස්ලාම් මාතෘකාව ලියන්න auxiliaries modal verbs උපකාරක ක්‍රියාපද විශේෂයක්. හරි? දැන් මේක ඔබට මේ වීඩියෝ එක ස්ටොප් කරලා වුණත් නතර කරගෙන ඔබට මේ පාඩම සටහන් කරගන්න හැකියාව ලැබෙනවා. හොඳයි. අපි බලමු අපේ දරුවනේ can කියන පදය. අපි මේ පද එකිනෙක විමසා බලන්න හදන්න. can කියන පදය භාවිතා වන ආකාරය පුළුවන් කියන අදහසින් can භාවිතා වෙනවා. right? ඒතර could භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවකදීද? could කියලා කියන්නේ පුතේ පුළුවන් වුණා. right? පුළුවන් වුණා. අපි කියනවා can වල අතීතය ලෙස භාවිතා වේ. can වල අතීතය ලෙස භාවිතා වේ. මේක හිමින් සබහන් කරගන්න. ඊළඟට shall කියලා කියන්නේ පුතේ අනාගත කාලය සඳහා භාවිතා වේ. ඒක තමයි shall කියලා කියන්නේ. අනාගත කාලය සඳහා භාවිතා වේ. ඊළඟට should කියන පදයේ භාවිතා වෙන ආකාරය විය යුතුයි කියන අදහසින් තමයි should භාවිතා වෙන්නේ. ඒ වගේ ආසන්න අදහසක්. හරි? ඊළඟ will භාවිතා කරනවා පුතේ අනාගත කාලය. මම අනාගත කාලය පිළිබඳව විශේෂයෙන්ම future tenses වල simple future tense එක ගැන වෙනම විග්‍රහාත්මක පාඩමක්. ඒ කියන්නේ පිළිවෙලක් සහිත පාඩමක් ඔබට කරලා ඇති. ඒක වෙනම වීඩියෝ එකක් ඔබට ලබා දෙනවා. ඒ වීඩියෝ එකේ තියෙන පාඩම හොඳට අධ්‍යයනය කරාම මේ will සහ shall භාවිතා වන ආකාරය පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අනාගත කාලය සඳහා භාවිතා වේ. right? අනාගත කාලය සඳහා භාවිතා වේ. මේ would කියලා කියන්නේ විවිධ අර්ථයෙන් මේ would භාවිතා වෙනවා. ප්‍රධාන වශයෙන් would භාවිතා වන තැනක් තමයි will වල අතීතය විදියට. will වල අතීතය ලෙස භාවිතා වේ. ඒ කියන්නේ would භාවිතා වන විවිධ අවස්ථා තියෙනවා. අපි මෙතෙන්දි ප්‍රධාන වශයෙන් will වල අතීතයේ විදියට would භාවිතා වන අවස්ථාව අපිට දකින්න පුළුවන්. ඊළඟට මේ කියන එකේ විවිධ අර්ථයන් තියෙනවා. විවිධ තේරුම් තියෙනවා. මෙතන මේ භාවිතා වෙන විශේෂයෙන්ම විය හැකි බව අතුළුව විවිධාර්ථයෙන්
භාවිතා වේ. විය හැකි බව ඇතුළුව විවිධාර්ථයෙන් භාවිතා වේ. මේ කියන පදේ. ඊළඟ might කියන පදේ භාවිතා වන ආකාරය මේවල අතීතය විදියට මේවල අතීතය ලෙස might මේ කියන පදයෙන් ඒ වයි මේ කියන පදේ අතීතය ලෙස භාවිතා වේ. මේවල අතීතය ලෙස භාවිතා වේ. ඊට බලන්න must කියන පදය ආසන්න වශයෙන් must කියන පදය ගන්න විය යුතුයමයි වගේ අදහසක්. සිදු කළ යුතුයමයි වගේ අදහසක්. එතකොට මේවා වෙන වෙනම ඔබට කියලා දෙනවා. ඒ කියලා දෙන වෙලාවන් වලදී ඔබට හොඳ අවබෝධයක් මේ හරහා ගන්න පුළුවන් වෙයි. හරි? මේවා වෙන වෙනම ඔබට කියලා දෙනවා. used to කියලා කියන්නේ පුතේ පුරුදුව සිටියා. පුරුදුව සිටියා යන අදහසින් භාවිතා වෙනවා. පුරුදුව සිටියා යන අදහසින් භාවිතා වෙනවා. manage to කියලා කියන්නේ අමාරුවෙන් යමක් කළා. අමාරුවෙන් යමක් කළා කියන අදහසින් භාවිතා වෙනවා. need to අවශ්‍යයි වමනායි කියන අදහසින් භාවිතා වෙනවා. ought to dare to කියන අදහස වර්තමානයේදී වැඩිපුර භාවිතා වෙන්නේ නැහැ ඒ පද. වර්තමානයේ වෙන විට භාවිතෙන් ඉවත් වෙලා වගේ නිකන් තියෙන. වැඩිපුර භාවිතා වෙනවා අපිට හමු වෙන්නේ නැහැ. නිසා මේ වත්මනෙහි බහුලව භාවිතා නොවේ. වර්තමානයේ බහුලව භාවිතා වෙන්නේ නැහැ. මේක අදහස නිකන් සාමාන්‍යයෙන් ගත්තොත් විය යුතුයි නැත්නම් විය හැකි විය යුතු වෙන අදහසක් තමයි මේකෙන් ලබා දෙන්නේ. ඒතර වර්තමානයේ වන විට බහුලව භාවිතා වෙන්නේ නැහැ. විය හැකි විය යුතු වගේ අදහසක් තමයි මේ ought to කියන පද වලින් භාවිතා වෙන්නේ. දැන් මේක වර්තමානයේ වෙන විට බහුලව භාවිතා වෙන්නේ නැත්නම් අපිට මේක මේ පාඩමේදී සාකච්ඡා කිරීමේ ලොකු අවශ්‍යතාවයකුත් නැහැ. මේ පද ටික ඊටම පිළිවෙලට one by one step by step අපි සාකච්ඡා කරනවා. ඔබ මතක තබාගත යුතුම දෙයක් තියෙනවා. ඔබ මතක තබාගත යුතුම දෙයක් තියෙනවා. ඒ තමයි ඔය ඉහතින් සඳහන් කළ සියලුම auxiliaries සමග modal verb සමග ඔය ඉහතින් සඳහන් කර සියලුම උපකාරක ක්‍රියාපද සමග භාවිතා වෙන්න ඕනේ ක්‍රියාපදයේ මූලික අවස්ථාව. ඔක තමයි ඔබ මතක තියාගන්න ඕන දේ. right? පොඩි නෝට් එකක් ලියාගමු තරු ලකුණක් දාලා ඉහතින් සඳහන් කරන ලද සියලුම උපකාරක ක්‍රියාපද සමග වාක්‍ය ගොඩනැගීමේදී ක්‍රියාපදයේ මූලික අවස්ථාව අපි ක්‍රියාපදයේ මූලික අවස්ථාවට අපි කියනවා infinitive form. ක්‍රියාපදයේ මූලික අවස්ථාව වරහන් ඇතුළේ වෙන infinitive form. සමහර උදවිය කියනවා base form, verb root, verb stem, present form කියලා සමහර උදවිය කියනවා. ක්‍රියාපදයේ මූලික අවස්ථාව භාවිතා කිරීමට වග බලා ගන්න. එහෙම ලියා ගන්න. ක්‍රියාපදයේ මූලික අවස්ථාව භාවිතා කිරීමට වග බලා ගන්න. ඒ කියන්නේ ඔය auxiliaries සමග ක්‍රියාපදයක් යොදනවා නම් ඒ ක්‍රියාපදයේ මූලික අවස්ථාවයි පාවිච්චි කරන්නේ. මේ auxiliaries නැත්නම් modal verbs වල පළවෙනි උපකාරක ක්‍රියාපදයේ විදියට අපි හඳුනගමු can කියන පදයේ භාවිතා කරන විදිය. ඒක ඉංග්‍රීසි කතාවෙදිත් වැදගත්. ඒක හොඳට මතක තියාගන්න can දාලා අපි කතා කරනවා විවිධ රටා ඔස්සේ. ඒක තා වැදගත්. can කියන උපකාරක ක්‍රියාපදේ නැත්නම් modal verb එකෙන් කියවෙන්නේ පුළුවන් කියන අදහස. පුළුවන්. පුළුවන් කියන අදහස තමයි can වලින් කියවෙන්නේ. පුළුවන්. දැන් අවබෝධ කරගන්න can පුළුවන්. මට පුළුවන් I can.
ලස්සනට දැන් සටහන් කරන්න එපා පොඩ්ඩක් ඉන්න. ප්‍රැක්ටිස් කරලා අපි සටහන් කරමු. I can. ඔව් මට පුළුවන්. Yes I can. Yes I can. මට පුළුවන් යන්න. I can go. Right? I can go. බලන්න can වලට පිටිපස්සෙන් ක්‍රියාපදයේ මූලික අවස්ථාව නැත්නම් go කියන ක්‍රියාපදයේ මූලික ස්වરૂපය තමයි අපි පාවිච්චි කරන්නේ. I can went කියන්න බෑ. I can gone කියන්න බෑ. I can go in කියන්න බෑ. I can go. මට පුළුවන් යන්න. ක්‍රියාවේ මූලික අවස්ථාවයි අපි පාවිච්චි කරන්නේ. ඊළඟට මට එළියට යන්න පුළුවන්. I can go out. Right? දැන් බලන්න මේ ක්‍රමානුකූලව මේක අලුතින් වචන එමින් වාක්‍ය හිමීට දීර්ඝ කරගන්න විදිය. ඊළඟට මට පුළුවන් දැන් එළියට යන්න. I can go out now. Right? දැන් බලන්න ගත්ත විදිය. I can go out now. අපිට පුළුවන් තව දුරටත් ඒ ගැන සාකච්ඡා කරන්න. We can සාකච්ඡා කරනවා. Discuss. We can discuss. We can discuss. ඒ ගැන කියලා ගත්තා about. About it. ඒ ගැන නැත්නම් on it. About it. තව දුරටත් කියලා කියනවා පුතේ. Further more. Furthermore. Furthermore. අපිට පුළුවන් තව දුරටත් ඒ ගැන සාකච්ඡා කරන්න. කොහොමද කියන්නේ? We can discuss about it furthermore. එහෙම නැත්නම් we can discuss on it furthermore. මොම ගන්න පුළුවන්. හරි. ඊළඟට ඔයාට පුළුවන් හොඳින් විභාගයේ සමත් වෙන්න. ඔයාට පුළුවන් you can ඔයාට පුළුවන් සමත් වෙනවා pass. You can pass. විභාගයේ the exam. හොඳින් කියලා කියනවා well. දැන් අපි කොහොමද කියන්නේ? You can pass the exam well. ඔයාට පුළුවන් හොඳින් විභාගයේ සමත් වෙන්න. You can pass the exam well. ඔයාට පුළුවන් හොඳින් විභාගයේ සමත් වෙන්න. ඔයාලට පුළුවන් ඒ වටිනා හේතුව වෙනුවෙන් එකට එකතු වෙන්න. දැන් බලන්නකො ලස්සට. ඔයාලට පුළුවන් you can එකට එකතු වෙනවා get together. එකට එකතු වෙනවා get together. එකට එකතු වෙනවා. Right? ඒ වටිනා හේතුව වෙනුවෙන් and අපි ගත්තා for that worthy cause කියන්නේ හේතුව right අරමුණ worthy කියන්නේ වටිනා for කියන්නේ සඳහා that කියන්නේ ඒ කියන එක. ඒතර you can get together for that worthy cause. අර පුළුවන් ඒ වටිනා හේතුව වෙනුවෙන් එකට එකතු වෙන්න. You can get together for that worthy cause. අර පුළුවන් ඒ වටිනා හේතුව වෙනුවෙන් එකට එකතු වෙන්න. ඔහුට පුළුවන් ඒ රැකියාව සඳහා අයදුම් කරන්න. ඔහුට පුළුවන් he can අයදුම් කරනවා apply. He can apply. ඒ රැකියාව සඳහා for සඳහා ගත්ත for ඒ රැකියාව that job අන්න ගත්ත විදිය බලන්න ලස්සට කියන්නේ ඔහුට පුළුවන් ඒ රැකියාව සඳහා අයදුම් කරන්න. කොහොමද අපි කිව්වේ? He can apply for that job. Yes again. He can apply for that job. Yes again. He can apply for that job. අයට පුළුවන් දැන් ඒ ලියුම type කරන්න. අයට පුළුවන් she අය පුළුවන් can type කරනවා type ඒ ලියුම that letter then කියලා කියනවා now අනගත විදිය බලන්න ලස්සනට අයට පුළුවන් දැන් ඒ ලියුම type කරන්න. කොහොමද කියන්නේ ලස්සට කියන්නේ she can type that letter now. Yes again. She can type that letter now. Yes again. She can type that letter now. ඌට පුළුවන් එතනට ළඟා වෙන්න. හරි? ඌට පුළුවන් it. Right? It පුළුවන් can. ළඟා වෙනවා reach. එතනට there. අපි තව එකක් එකතු කරමු then කියලා now. ඌට පුළුවන් දැන් එතනට ළඟා වෙන්න. කොහොමද අපි කියන්නේ? It can reach there now. Yes again. It can reach there now. Yes again. It can reach there now.
ඔවුන්ට පුළුවන් ඒ වැඩසටහන හොඳින් සංවිධානය කරන්න. හරි? ඔවුන්ට පුළුවන් they can, right? ඔන්න ගත්තා. they can සංවිධානය කරනවා organize ඒ වැඩසටහන that program හොඳින් කියලා කියනවා පුතේ well අන්න ගත්ත විදිය well දැන් මට කියන්නකෝ ඔවුන්ට පුළුවන් මේ වැඩසටහන හොඳින් සංවිධානය කරන්න. How can you say in English? ලස්සට ගන්න they can organize that program well. Yes again. They can organize that program well. Yes again. They can organize that program well. දැන් මේ වාක්‍ය ටික රූලක් හැර රූලක් තාම ලස්සනට අපේ දරුවෝ සටහන් කරගන්න විනාඩි කිහිපයක් මම දෙනවා. නැත්නම් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔය වීඩියෝ එක ස්ටොප් කරලා සටහන් කරගන්න. තාම ලස්සනට සටහන් කරගන්න. right දැන් අපි බලමු මේකේ සිංහල අදහස ලියා ගන්න. I can මට පුළුවන්. yes I can ඔව් මට පුළුවන්. සිංහල අදහස ඔබ ලියා ගන්න. I can go මට පුළුවන් යන්න. I can go out මට පුළුවන් එළියට යන්න. හොඳට ප්‍රැක්ටිස් කරන්න සර් එකම බය ඔබ සිංහල අදහස ඔබේ ග්‍රාමර් පොතේ සටහන් කරගන්න. I can go out now. මට පුළුවන් දැන් එළියට යන්න. We can discuss about it furthermore. අපිට පුළුවන් තවදුරටත් ඒ ගැන සාකච්ඡා කරන්න. අපිට පුළුවන් තවදුරටත් ඒ ගැන සාකච්ඡා කරන්න. You can pass the exam well. ඔයාට පුළුවන් හොඳින් විභාගය සමත් වෙන්න. ඔයාට පුළුවන් හොඳින් විභාගයේ සමත් වෙන්න. You can get together for that worthy cause. You can get together for that worthy cause. ඔයාලට පුළුවන් ඒ වටිනා හේතුව වෙනුවෙන් එකට එකතු වෙන්න. Get together එකට එකතු වෙනවා. ඔයාලට පුළුවන් ඒ වටිනා හේතුව වෙනුවෙන් එකට එකතු වෙන්න. He can apply for that job. ඔහුට පුළුවන් ඒ රැකියාව සඳහා අයදුම් කරන්න. ඔහුට පුළුවන් ඒ රැකියාව සඳහා අයදුම් කරන්න. She can type that letter now. She can type that letter now. අයට පුළුවන් දැන් ඒ ලිපිය type කරන්න. type කරනවා. යතුරු ලියනය කරනවා. It can reach there now. It can reach there now. ඌට පුළුවන් එතනට දැන් ළඟා වෙන්න. උඩ පුළුවන් දැන් එතනට ළඟා වෙන්න. සිංහල අදහස සටහන් කරගන්න. සටහන් කරගත්තට මදි ඔයාලා හොඳට ප්‍රැක්ටිස් කරන්නත් ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. They can organize that program well. They can organize that program well. ඔවුන්ට පුළුවන් ඒ වැඩසටහන හොඳින් සංවිධානය කරන්න. ඔවුන්ට පුළුවන් ඒ වැඩසටහන හොඳින් සංවිධානය කරන්න. මේක සටහන් කරගන්න. සිංහල අදහස් සටහන් කරගෙන හොඳට මේ ගැන පුහුණු වෙන්න. ඒක තමයි මූලික වශයෙන් ඔයාලට කියන්නේ. පොලිසියට පුළුවන් ඒ හොරාව පුළුවන් තරම් ඉක්මනින් අත්අඩංගුවට ගන්න. දැන් බලමු මේ ගොඩනගන විදිය. පොලිසියට පුළුවන් the police මේක ශබ්ද කරන්නේ police කියලා නෙමෙයි the police පොලිසියට පුළුවන් the police අපි ගත්තා the police පොලිසියට පුළුවන් the police හරි පුළුවන් ගත්තා can අත්අඩංගුවට ගන්නවට අපි කියනවා arrest එහෙම නැත්නම් take into custody හරි අපි ගත්තා arrest ඒ හොරාව that thief පුළුවන් තරම් ඉක්මනින් අපි ගන්නවා as soon as possible දැන් ලස්සට කියන්නේ පොලිසියට පුළුවන් තරම් ඉක්මනින්. ඒතර පුළුවන් තරම් ඉක්මනින් කියන ෆ්‍රේස් එක ඔබ ගන්නේ as soon as possible.
පුළුවන් තරම් ඉක්මනින්. ඔයගේ phrases පුළුවන් තරම් ඔබ එකතු කරගන්න. වැඩේ. දැන් බලන්න, the police can arrest the thief as soon as possible. The police can arrest the thief as soon as possible. රජයට පුළුවන් මිනිසුන්ගේ ජීවන තත්වය නගා සිටුවන්. රජයට පුළුවන් මිනිසුන්ගේ ජීවන තත්වය නගා සිටුවන්. The government can නගා සිටුවනවා. uplift කියන නගා සිටුවන. The government can uplift ජීවන තත්වය, the living condition, right? මිනිසුන්ගේ of the ගේ අයිතිය අර එතන අපි ගත්ත එකට සම්බන්ධ කරන්න of කියන නිපාත පදේ, right? of the people දැන් ගත්තා ලස්සනට. දැන් කියනකො ලස්සනට කඩ ඇරලා the government can uplift the living condition of the people. රජයට පුළුවන් මිනිසුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවන්. The government can uplift the living condition of the people. දැන් ලස්සනට මේ දෙක සටහන් කරගන්න අපේ දරුවෝනි. සිංහල අදහසත් ඔයා ලස්සනට ලියා ගන්න. The police can arrest the thief as soon as possible. The police can arrest the thief as soon as possible. පොලිසියට පුළුවන් තරම් ඉක්මනින් ඒ හොරාව අත්අඩංගුවට ගන්න. පොලිසියට පුළුවන් තරම් ඉක්මනින් ඒ හොරාව අත්අඩංගුවට ගන්න. The government can uplift the living condition of the people. රජයට පුළුවන් මිනිසුන්ගේ ජීවන තත්වය නගා සිටුවන්. රජයට පුළුවන් මිනිසුන්ගේ ජීවන තත්වය නගා සිටුවන්. නැත යන තේරුමට හරව ගනිද්දී කොහොමද අපි මේක ගලප ගන්න? negative form. අන්න අපි ගත්තා negative form. හරි? අපි ගත්තා negative form. can කියන පදේ නැත යන තේරුම. can කියන පදේ නැත යන තේරුම ගන්න පුතේ cannot කෙටි කරනවා can't කියලා. මේ කෙටි කරේ මොකක්ද? cannot කියන පදේ. cannot කෙටි කළා can't කියලා. cannot, can't. මට බෑ. දැන් මේ can't කියන එකේ අදහස මොකක්ද? cannot කියන එකේ අදහස බෑ කියන එක. බෑ. නොහැකි කියන අදහස. මට බෑ. ඔයා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. හදා ගන්න විදිය. මට බෑ. I can't. තේරුම් ගන්නවා understand. I can't understand. ඔයා කියන්නේ මොකක්ද කියලා what you say. ඔයා කියන්නේ මොකක්ද කියලා. දැන් අපි ලස්සනට ගමුකෝ මට බෑ ඔයා මොකක්ද කියන්නේ කියලා තේරුම් ගන්න. Right? Let us practice now. මාත් එක practice කරන්න හැඩට. I can't understand what you say. මට බෑ ඔයා මොකක්ද කියන්නේ කියලා තේරුම් ගන්න. ඔයාට බෑ ඒ තරගය සඳහා සහභාගී වන්න. ඔයාට බෑ you can't. ඔයාට බෑ සහභාගී වෙනවා participate. You can't participate. සහභාගී වෙනවා. සහභාගී වෙනවා කියන ක්‍රියාපදයට අදාළ සමාන ක්‍රියාපද කිහිපයක් තියෙනවා. දැන් බලන්න සහභාගී වෙනවා participate. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් take part. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් attend කියන පදේ. හරි? You can't දැන් මම මෙතෙන්දි ගත්තේ participate කියන පදේ. take part ගන්නත් පුළුවන්, attend ගන්නත් පුළුවන්. ඔයාලා ලස්සන ඔළුවේ තියාගන්න මේ කියන දේ මතක තියාගන්න. right? You can't participate. ඒ තරගය සඳහාගත for ඒ තරගය සඳහා that දැන් අපි මෙතන සාමාන්‍ය තරගයක් විදිහට ගත්තොත් competition, right? දැන් මට කියන්නකෝ ඔයාට බෑ ඒ තරගය සඳහා සහභාගී වෙන්න. කොහොමද කියන්න අසර ගන්න? You can't participate for that competition.
Yes again, you can't participate for that competition. Yes again, you can't participate for that competition. අයට බෑ ඒ වේදනාව දරා ගන්න. අයට බෑ she, right? බෑ කියලා ගත්තා can't. දරා ගන්නවා. අපිට ක්‍රියාපද දෙකක් හම්බෙනවා. හුරු වෙච්ච ක්‍රියාපද දෙකක්. එකක් තමයි bear. B A R A bear. එහෙම නැත්නම් tolerate. tolerate කියන පදයක් ගන්න පුළුවන්. she can't bear. ඒ කියන පදේ ගත්තා that වලින් that. වේදනාව suffer. මෙන්න මේකට ing දැම්මා. suffering. දැන් මට කියන්නකො ලස්සනට අයට බෑ ඒ වේදනාව දරා ගන්න. කොහොමද කියන්නේ පුතේ ලස්සන ගන්න? she can't bear that suffering. Yes again, she can't bear that suffering. Repeat it. She can't bear that suffering. ඌට බෑ දැන් එතනට ළඟා වෙන්න. ඌට බෑ. right? ඌ කියන පදේ ගත්තා it. බෑ කියන එක ගත්තා can't. ළඟා වෙනවා reach. right? එතනට there. දැන් කියලා කියනවා now. අන්න ගත්ත විදිය බලන්න. ඌට බෑ දැන් එතනට ළඟා වෙන්න. How can you say in English? කියලා ලස්සන again. It can't reach there now. කොහොමද again? It can't reach there now. Yes again. It can't reach there now. ගුරුවරුන්ට බෑ ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න. Teachers can't, right? The teachers can't. ප්‍රතික්ෂේප කරනවා refuse ඒ යෝජනාව that proposal. proposal. දැන් මට කියන්නකො ලස්සනට ගුරුවරුන්ට බෑ ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න. How can you say in English? Listen again. The teachers can't refuse that proposal. Yes again. The teachers can't refuse that proposal. Yes again. The teachers can't refuse that proposal. මේක දැන් ඉතාලම ලස්සනට රූලක් සටහන් කරගමු. ඊට පස්සේ අපි මේකට අදාළ සිංහල තේරුම ලියාගෙන හොඳට මේක අපේ දරුවෝ හොඳට මේක ප්‍රැක්ටිස් කරගන්න. දැන් මේකේ question form එක ප්‍රශ්නාර්ථය ගොඩනගා ගන්න විදිය අපි සලකන්න ඕනේ. මේක ස්පෝකන් ඉංග්‍රීසි වල ඉංග්‍රීසි කතා කරද්දී මේ ප්‍රශ්නාර්ථය බහුලව භාවිතා වෙනවා. අපි කියනවා question form. question form. ප්‍රශ්නාර්ථය. right? question form. ප්‍රශ්නාර්ථය සාම්ප්‍රදායිකව කොටස් දෙකකට බෙදෙනවා. එක positive questions. positive questions. positive questions. ඇද්ද කියලා අහන ප්‍රශ්න. ඇත යන තේරුමේ ප්‍රශ්නාර්ථය. ඊළඟට අපි බෙදෙනවා negative questions. negative questions. නැද්ද කියලා අහන ප්‍රශ්න එහෙම නැත්නම් නැත යන තේරුමේ ප්‍රශ්නාර්ථය. දැන් ඔක සමහර ගුරුවරු interrogative form කියලා කියනවා. එහෙම කිව්වොත් positive interrogative ඇත යන තේරුමේ ප්‍රශ්නාර්ථය ඇද්ද කියලා අහන ප්‍රශ්න. negative interrogative නැත යන තේරුමේ ප්‍රශ්නාර්ථය නැද්ද කියලා අහන ප්‍රශ්න. ඔය විදිහට ගන්න පුළුවන්. හරි? positive questions වලදී නැත්නම් interrogative form එකේදී අපි can ඉස්සරහට දාලා අදාළ උත්තරය දාලා ප්‍රශ්න අහන්න පුළුවන්. negative question එකේදී වෙන්නේ can't ඉස්සරහට දාලා අදාළ උත්තරය දාලා ප්‍රශ්න හදා ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය විදියට මේ ප්‍රශ්න අපි ස්පෝකන් ඉංග්‍රීසි වල බහුලව භාවිතා කරමු. වැඩිපුර යොදා ගන්න. මට පුළුවන්ද සිදුවුනේ මොකක්ද කියලා දැනගන්න. සිදුවුනේ මොකක්ද කියලා දැනගන්න මට පුළුවන්ද? හරි? ඒතර මට පුළුවන්ද කියලා හවොත් can I දැනගන්නවා no. can I know සිදුවුනේ කුමක්ද කියලා what happened සිදුවුනේ කුමක්ද කියලා what happened මට පුළුවන්ද සිදුවුනේ කුමක්ද කියලා දැනගන්න. කොහොමද දාන්න ලස්සනහන can I know what happened? yes again. can I know what happened? yes again. can I know what happened? තොර can I කියන රටාව පාවිච්චි කරලා අපිට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය. right? ඒක කතා කරන්න පුළුවන්. මට බැරිද සිද්ධ වුණේ මොකක්ද කියලා දැනගන්න.
සිදුනේ මොකක්ද කියලා දැනගන්න මට බැරිද? හරි. අපි එතකොට අහනවා can't I know? Can't I know? Can't I know? මොකක්ද උනේ කියලා දැනගන්න what happened? What happened? What happened? මට බැරිද සිදුනේ මොකක්ද කියලා දැනගන්න. කොහොමද අපි අහන්න ලස්සනහන can't I know what happened? Yes again. Can't I know what happened? Yes again. Can't I know what happened? අයට පුළුවන්ද ඒ රැකියාව සඳහා යෙදුම් කරන්න. ඒ රැකියාව සඳහා යෙදුම් කරන්න අයට පුළුවන්ද? අන්න අපි ගත්තා can she. අයට පුළුවන්ද can she. අයදුම් කරනවා apply. ඒ රැකියාව සඳහා for that job. For that job. දැන් අහන්නකො ලස්සනට අයට පුළුවන්ද ඒ රැකියාව සඳහා අයදුම් කරන්න. කොහොමද ලස්සන can she apply for the job? Yes again. Can she apply for the job? Repeat it. Can she apply for the job? Apply. අයදුම් කරනවා apply. දැන් අහන්න ලස්සනට අයට පුළුවන්ද ඒ රැකියාව සඳහා අයදුම් කරන්න. කොහොමද ලස්සන can she apply for the job? Yes again. Can she apply for the job? The practice. දැන් මම මේ කියන මොහොතක් පාසා ඔබත් කට ඇරලා කියන්න. right? මේක offline or online ක්‍රමයට අපි ඉගෙන ගත්තට ඔබ මා අභිමුව නැති වුණාට මා ඉස්සරහ දැන් ඔබ ඉන්නේ කො දුරකථනය හරහා එහෙම නැත්නම් පරිගණකය හරහානේ මා ඉස්සරහ ඉන්නේ. නමුත් ඔබ හිතන්න දැන් මේ සර්ගේ ඉස්සරහ සජීවීව ඔබ ඉන්නවා. කට ඇරලා කියන්න. ඔයාට කියන තරමට හොඳයි. ප්‍රැක්ටිස් වෙනවා. පුරුදු වෙනවා. right. අයට බැරි දේ රැකියාව සඳහා යෙදුම් කරන්න. අයට බැරි දේ රැකියාව සඳහා යෙදුම් කරන්න. Can't she apply? Can't she apply ඒ රැකියාව සඳහා for that job? For that job. අයට බැරි දේ රැකියාව සඳහා යෙදුම් කරන්න. How can you say in English? අයට බැරි දේ රැකියාව සඳහා යෙදුම් කරන්න. කොහොමද කියන්නේ? Can't she apply for the job? Yes again. Can't she apply for the job? Yes again. Can't she apply for the job? Right? ලස්සන මේ ටික සටහන් කරමු. ඊට පස්සේ වීඩියෝ එක ස්ටොප් කරගෙන සිංහල තේරුම ලියන්න. Can I know what happened? මට පුළුවන්ද සිදුුනේ කුමක්දයි දැනගන්න? සිදුුනේ කුමක්දයි දැනගන්න මට පුළුවන්ද? Can't I know what happened? මට බැරිද සිදුුනේ කුමක්දයි දැනගන්න? මට බැරිද සිදුුනේ කුමක්දයි දැනගන්න? Can she apply for the job? අයට පුළුවන්ද ඒ රැකියාව සඳහා යෙදුම් කරන්න? අයට පුළුවන්ද ඒ රැකියාව සඳහා යෙදුම් කරන්න? Can't she apply for the job? අයට බැරිද ඒ රැකියාව සඳහා යෙදුම් කරන්න? අයට බැරිද ඒ රැකියාව සඳහා යෙදුම් කරන්න? අයට බැරිද ඒ රැකියාව සඳහා යෙදුම් කරන්න? can කියන පදය passive voice වලදී passive form එකේදී කර්මකාරකයේදී නැත්නම් කර්මකාරක ස්වරූපයේදී කර්ම ස්වරූපයේදී භාවිතා කරන්නේ කොහොමද කියලා අපි හඳුනා ගමු. ඒ සරල විදිහට අඳුරගමු. can right can කියන පදය can in passive form. can in passive form. මේ can කියන පදය කර්මකාරක යෙහි භාවිතා කරන ආකාරය. can යන උපකාරක ක්‍රියාපදය අපි ලියනවා can කර්මකාරකෙහි යෙහි කාරක යෙහි භාවිතා කරන අයුරු. can කර්මකාරක යෙහි භාවිතා කරන අයුරු. ඇත්තටම මේ can කියන පදය දාලා අපිට passive voice වාක්‍ය හදන්නත් පුළුවන්. කර්මකාරක වාක්‍ය. ඒ වගේ වෙලාවට අපි කොහොමද භාවිතා කරන්නේ? මෙන්න මේ වගේ අපි අදාළ උක්තය ගන්නවා subject එක. ඇත්තටම මේ කර්මකාරකයේදී උක්තය විදිහට සලකන්නේ object එකනේ. කර්මපදයේ ඉස්සරහට ඇවිල්ලා තමයි උක්ත වෙන්නේ. ඊට පස්සේ මේ can කියන පදේ නිකම්ම දාන්න බෑ. ඒ වගේ වෙලාවට can be කියලායි දාන්න. be කියන ක්‍රියාපදයේ be verb එක භාවිතා කරනවා. be ස්වරූපයේ ක්‍රියාපදය පාවිච්චි කරනවා. can be.
ඊට පස්සේ කර්මකාරකයේදී ප්‍රධාන ක්‍රියාපදය සෑම විටම ක්‍රියාවේ තුන්වෙනි අවස්ථාවෙන් තමයි තියන්නේ. ක්‍රියාවේ තුන්වෙනි ස්වරූපය. අපි ඒකට කිව්වා past participle form එකෙන් තියන්නේ. අපි බලනවා past participle verb form එකෙන් තමයි අපි හැමතිස්සෙම තියන්නේ passive voice වල. ඒ කියන්නේ third verb form එක. අපි ක්‍රියාපද පාඩමේදී ඔබට කියලා දුන්නානේ ක්‍රියාපදයේ ස්වරූප හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ හතරෙන් තුන්වෙනි සැරේට කියවෙන ක්‍රියාපද ස්වරූපය. ඊළඟට අවසානයේට පුතේ ඉතිරි ටික භාවිතා කරනවා. ඉතිරි ටිකට අපි ඉංග්‍රීසියෙන් කියනවා rest කියලා. ඉතිරි ටිකට අපි ඉංග්‍රීසියෙන් කියනවා rest. හරි ඉතිරිය rest එක. ඉතිරිය. ඔන්න යොදා ගන්න ආකාරය තාම ලස්සනට මේ ෆෝමියුලා එක. මේ මෙතඩ් එක ඔයා මතක තියාගන්න. ලියන වෙලාවට මේ මෙතඩ් එක සටහන් කරගන්න. හරි? මේ මෙතඩ් එක මතක තියාගන්න. Subject can be past participle verb form rest. දැන් අපොස්තරයක් subject can be past participle verb form rest. මෙන්න මේ ආකාරයට වාක්‍යයක් හැදෙනවා නම් ඒ වාක්‍ය can භාවිතා කරලා passive voice වලින් වාක්‍යයක් ලියලා තියෙනවා කියලා හදලා තියෙනවා කියලා අවබෝධ කරගන්න. දැන් අපි බලමු passive voice. passive voice වලදී හැමතිස්සෙම කර්මපද ඉස්සරහට අරන් උක්ත කිරීමනේ සිද්ධ වෙන්නේ. දැන් අපි කියනවා ක්‍රියාව කරන කෙනා සඳහන් කිරීම අනිවාර්ය නෑ passive voice. ඒ පනත පාර්ලිමේන්තුවේහි සංශෝධනය කරන්න පුළුවන්. ඒ පනත අනගත්තා පුතා ලස්සනට ඒ පනත that act පුළුවන් can be දොර subject එක තමයි අදාළ උක්තය තමයි that act කියන එක. can be මෙතෙන්ට ගත්තා can be සංශෝධනය කරනවා amend කියන පදේ තුන්වෙනි අවස්ථාව amended. දැන් amend කියන පදේ ක්‍රියාත්මක වෙන විදිය අවබෝධ කරගන්න. amend amending. දොර තුන්වෙනි අවස්ථාව amended. that act can be amended. පාර්ලිමේන්තුවේහි in the parliament ඔමයි ලියන්නේ. හරි? දැන් අපි ලස්සන මේක ප්‍රැක්ටිස් කරමු. that act can be amended in the parliament. ඒ පනත පාර්ලිමේන්තුවේ සංශෝධනය කරගන්න පුළුවන්. yes again that act can be amended in the parliament. ඔය විදිහට කතා කරන් ඔය ලියන්න පුළුවන් කරගන්න. හරි? ඒ නිවස අලුත් වැඩියා කරන්න පුළුවන්. that house ඒ නිවස. ඒතර බලන්න ඔබ ඒ නිවස that house ඒක තමයි කර්ම පදය ඉස්සරහට අරන් උක්තේ කළා. that house can be repaired. අනගත විදිහ. කොහොමද කියන්නේ ලස්සන ගන්න? that house can be repaired. yes again that house can be repaired. yes again that house can be repaired. right? ඊළඟට ඒ පොත් යලි මුද්‍රණය කරන්න පුළුවන්. ඒ පොත්. එතකොට එක පොතක් නෙමෙයි. ඒවා පොත්. that එකේ බහුවචනේ. those books. ඒ පොත්. those books. පුළුවන් කියන අදහස ගත්ත. මේ ඔක්කොම passive voice. those books can be යලි print කරනවා. යලි කියන අදහස ගන්නේ re කියන පදයෙන්. reprint. එතකොට reprint කියන එකේ තුන්වෙනි අවස්ථාව reprinted. දැන් අපි ලස්සට ගත්තා ඒ පොත් යලි මුද්‍රණය කරන්න පුළුවන්. කොහොමද කියන්නේ ලස්සට ගන්න? those books can be reprinted. නැත්නම් printed again. right? reprinted. ලස්සට ගන්න කඩලා ගන්න. those books can be reprinted. yes again those books can be reprinted. yes again those books can be reprinted. පන්ති කාමර the classrooms පුළුවන් කියලා ගත්තා can be. හරි? the classrooms can be පිරිසිදු කරනවා clean කියන එකේ තුන්වෙනි අවස්ථාව cleaned.
පුළුවන් තරම් ඉක්මනින් මේ ෆ්‍රේස් එක මම ඔබට කියලා දුන්නා කලින්. as දැන් ඔබ දන්නවා as soon as possible, as soon as possible, as soon as possible. දැන් මට කියන්නකෝ පන්ති කාමර පුළුවන් තරම් ඉක්මනින් පෙරසිදු කරන්න පුළුවන්. කොහොමද කියන්නේ ලස්සර ගන්න? The classrooms can be cleaned as soon as possible. Yes again. The classrooms can be cleaned as soon as possible. Yes again. The classrooms can be cleaned as soon as possible. දැන් සිසුන්ට දඬුවම් කරන්න පුළුවන්. හරි? දැන් දඬුවම් කරන්නේ කවුද කියලා මෙතන දක්වලා නැහැ. හැබැයි දඬුවමට ලක් වෙන්නේ සිසුන්. එතකොට කර්මපදය තමයි සිසුන්. The students. The students. The students. පුළුවන් කියලා ගත්තා can be. හරි? ඒතර දඬුවමට ලක් වෙන්නේ සිසුන්. ක්‍රියාව කරන්නේ සිසුන් නෙමෙයි. The students can be දඬුවම් කරනවා punished. Punished. The students can be punished. Then කියලා කියනවා now. Then සිසුන්ට දඬුවම් කරන්න පුළුවන්. කොහොමද කියන්නේ ලස්සර ගන්න? The students can be punished now. Yes again. The students can be punished now. Yes again. The students can be punished now. ඒත ලස්සනට මේ වාක්‍ය ටික සහ මේ මෙතඩ් එක සටහන් කරගන්න පොඩි වෙලාවක් අපි දෙනවා. දැන් බලන්න that act can be amended in the parliament. Parliament. එහෙම නේ parliament. Right. අපි ලස්සන ලියාගමු. That act can be amended in the parliament. ඒ පනත පාර්ලිමේන්තුවේහි සංශෝධනය කරන්න පුළුවන්. ඒ පනත පාර්ලිමේන්තුවේහි සංශෝධනය කරන්න පුළුවන්. The house can be repaired. ඒ නිවස අලුත් වැඩියා කරන්න පුළුවන්. ඒ නිවස අලුත් වැඩියා කරන්න පුළුවන්. Those books can be reprinted. Those books can be reprinted. ඒ පොත් යලි මුද්‍රණය කරන්න පුළුවන්. ඒ පොත් යලි මුද්‍රණය කරන්න පුළුවන්. The classrooms can be cleaned as soon as possible. පන්ති කාමර පුළුවන් තරම් ඉක්මනින් පෙරසිදු කරන්න පුළුවන්. පන්ති කාමර පුළුවන් තරම් ඉක්මනින් පෙරසිදු කරන්න පුළුවන්. The students can be punished now. The students can be punished now. සිසුන්ට දැන් දඬුවම් කරන්න පුළුවන්. සිසුන් නාම පදයක් සමග නාම පදයක් සමග වාක්‍ය වල භාවිතා වන ආකාරය. can නාම පදයක් එක්ක වාක්‍යවල කොහොමද පාවිච්චි වෙන්නේ? එතන අපි හඳුනා ගන්න ඕනේ. ඒ වගේ වෙලාවට can be නිකම්ම බෑ ක්‍රියාපදේ ඕනේනේ. ඒතර ක්‍රියාපදයේ විදිහට ගන්න be ස්වරූපේ ක්‍රියාපදේ. can plus be plus noun. නොමයි වාක්‍ය ගොඩනගන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් can be සමග නාම පදයක් භාවිතා කරලා වාක්‍ය හදන්න පුළුවන්. can plus be plus noun. ඔහොම ගන්න පුළුවන්. හරි. දැන් අපි උදාහරණයක් දෙකක් සාකච්ඡා කරමු. ඔහු ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන්න පුළුවන්. නැත්නම් ඔහුට ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන්න පුළුවන්. He can be අන්න. can නිකම්ම දාන්න බෑ. He can be. දැන් අපිට කියන්න බෑ he can the head prefect. එහෙම කියන්න බෑ. He can be අන්න be කියන be ස්වරූපේ ක්‍රියාපද. ක්‍රියාපදයේ ලෙස භාවිතා වෙන්නේ එතන be ස්වරූපේ ක්‍රියාපදේ. He can be the head prefect. He can be the head prefect. ඔහුට ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන්න පුළුවන්. He can be the head prefect. අපි කතා කරනවා. He can be the head prefect. මෙතන the head prefect කියන පදය අපි නාම පදය noun එක විදියට සලකනවා. දැන් මේ head කියන්නේ ආටිකල් එකක්. head කියන්නේ මෙතන යොදාගත්ත නාම විශේෂණයක්.
prefect කියන පදේ නාම පදයක්. එතකොට දැන් මෙතන අපි head prefect කියන පදය ප්‍රධාන ශිෂ්‍ය නායකයා කියන පදේ නාම පදයක් විදිහට සලකලා can සමග ඒ නාම පදේ භාවිතා කරලා වාක්‍ය හදන විදිය තමයි අපි එදින සාකච්ඡා කරලා තියෙන්නේ. ඇයට මෙවර පළවෙනියා වෙන්න පුළුවන්. ඇය she වෙන්න පුළුවන් can be she can be the first පළවෙනියා first she can be the first she can be the first මෙවර in this time in this time in this time දර මෙතන the first පළමුවෙනියා the first පළවෙනියා හරි දැන් මේ පළවෙනියා කියන එක අපි noun එකක් විදිහට සලකනවා she can be the first in this time අයට පුළුවන් මේ පාර පළවෙනියා වෙන්න මෙවර පළවෙනියා වෙන්න එතකොට මෙතන the first කියන්නේ නාම පදේ එතකොට නාම පදය පාවිච්චි කරලා මේ can කියන පදය සමග වාක්‍ය හදලා තියෙනවා be කියන be ස්වරූපේ ක්‍රියාපදේ හැබැයි මෙතන be ස්වරූපේ ක්‍රියාපදේ ප්‍රධාන ක්‍රියාපදයක් විදිහට යෙදලා තියෙනවා be කියන ක්‍රියාපදයේ සමග භාවිතා කරනවා දැන් බලන්න she can be the first in this time she can be the first in this time ඔවුන්ට ජයග්‍රාහකයෝ වෙන්න පුළුවන් ඔවුන් they වෙන්න පුළුවන් can be ජයග්‍රාහකයන් the winners එතකොට can be කියන පදයේ සමග එතකොට the winners කියන්නේ noun එකක් නාම පදයක් the winners noun එකක් නාම පදයක් දැන් ගත්ත විදිය බලන්න they can be the winners ඔවුන්ට ජයග්‍රාහකයන් වෙන්න පුළුවන් they can be the winners ඔවුන්ට ජයග්‍රාහකයන් වෙන්න පුළුවන් they can be the winners ඔවුන්ට ජයග්‍රාහකයන් වෙන්න පුළුවන් ඔහුට කළමනාකරුවා වෙන්න පුළුවන් he can be අනගත විදිය can be the manager හරි he can be the manager ඔහුට කළමනාකරුවා වෙන්න පුළුවන් the manager කියන පදය තමයි noun එක නාම පදය දැන් මේ නාම පදය භාවිතා කරලා අපිට පුළුවන් මේ can කියන පදය සමග be යන ක්‍රියාපදේ භාවිතා කරලා වාක්‍ය ගොඩනගන්න. ඔහුට කළමනාකරුවා වෙන්න පුළුවන් he can be the manager. he can be the manager. ඔය ආකාරයට ගන්න පුළුවන්. මේක ලස්සනට අපේ දරුවෝ සටහන් කරගන්න. තාම ලස්සනට සටහන් කරගන්න. right මේ වීඩියෝ එක stop කරලා සටහන් කරගන්න. he can be the head prefect. ඔහුට ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන්න පුළුවන්. ඔහුට ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන්න පුළුවන්. she can be the first in this time. ඇයට she can be the first in this time. she can be the first in this time. ඇයට මෙවර පළවෙනියා වෙන්න පුළුවන්. ඇයට මෙවර පළවෙනියා වෙන්න පුළුවන්. අපි ගත්තොත් she can be the first in the class. ඇයට පන්තියේ පළවෙනියා වෙන්න පුළුවන්. ඒ වගේ ගන්න. ඊළඟට they can be the winners. ඔවුන්ට ජයග්‍රාහකයෝ වෙන්න පුළුවන්. ඔවුන්ට ජයග්‍රාහකයෝ වෙන්න පුළුවන්. he can be the manager. ඔහුට කළමනාකරුවා වෙන්න පුළුවන්. can කියන පදය සමග නාම විශේෂණ භාවිතා කරනවා. අපි ඒකත් සටහන් කරගමු. can සමග නාම විශේෂණයක් භාවිතා කොට වාක්‍ය ගොඩනගෙන අයුරු විමසා බලමු. දැන් මේ can කියන පදය පාවිච්චි කරලා නාම විශේෂණයක් කොහොමද අපි හදාගන්නේ? ඒක තමයි ප්‍රධාන වශයෙන් අපි කරන්නේ මේ can කියන පදය පාවිච්චි කරලා නාම විශේෂණයක් හදාගෙන ඒ නාම විශේෂණය සමග වාක්‍ය හදාගන්න විදිහ. can පාවිච්චි කරලා නාම විශේෂණයක් අරගෙන ඒකට වාක්‍ය කොහොමද හදාගන්නේ එකතු කරගන්නේ එකතු කරලා සම්පූර්ණ කරන්නේ කොහොමද කියලා තමයි බලන්නේ. ඒ වගේ වෙලාවට පුතේ can සමග be කියන ක්‍රියාපදය ඕනේ be verb එක ඕනේ can be plus
adjective. Adjective කියලා කියන්නේ නාම විශේෂණ. Can be plus adjective. Can be සමග නාම විශේෂණය. Can be plus adjective. Right? ඔන්නෝම ගන්න පුළුවන්. Can be plus adjective. දැන් අපි උදාහරණයක් දෙකක් බලමුකෝ ටිකක්. Right? අයත මේ මොහොතේ අවංක වෙන්න පුළුවන්. අයත නැත්නම් අයව she can be right අයව නැත්නම් අයට පුළුවන්. She can be honest. Honest කියන්නේ අවංක. She can be honest. මේ මොහොත තුල at this moment right අයට මේ මොහොතේ අවංක වෙන්න පුළුවන්. දැන් බලන්න අස්තර ගත්තොත් she can be honest at this moment. She can be honest at this moment. Honest කියලා කියන්නේ මේක ශබ්ද කරන්නේ honest කියලා. එච්චකර තිබුණාට එච්චකර ශබ්ද වෙන්නේ නැහැ. H is silent. H නිශ්ශබ්දයි. මේ honest කියලා කියන්නේ adjective එක. දැන් බලන්න adjective එක. දැන් හොඳට බලන්නකො මේ හරි මේ can සමග be යොදාගෙන ඊට පස්සේ adjective එකක් යොදාගෙන අපි වාක්‍යයක් හදුවා. She can be honest at this moment. අයට මේ මොහොතේ අවංක වෙන්න පුළුවන්. ඔවුන් දක්ෂ වෙන්න පුළුවන්. ඔවුන් they can be clever. They can be clever. ඔවුන් දක්ෂ වෙන්න පුළුවන්. They can be clever. ඔවුන් දක්ෂ වෙන්න පුළුවන්. දැන් මේ clever කියන්නේ දක්ෂ. ඒක තමයි නාම විශේෂණය. adjective එක. adjective එක නාම විශේෂණ. ඔහු නිර්භීත වෙන්න පුළුවන්. අර brave කියන වචනේ මගෙන් ආවේ ඒක මතකේ තිබිලා. He can be brave. A brave කියන්නේ B R A V E brave. A brave කියන්නේ adjective එක. මේදී adjective එක නාම විශේෂණය. දැන් මේ adjective එක යොදාගෙන can සමග be දාලා වාක්‍ය හදන්න පුළුවන්. ඔහු නිර්භීත වෙන්න පුළුවන්. He can be brave. He can be brave. Right? අපි ගන්නවා ගුරුවරු ධෛර්යවන්ත වෙන්න පුළුවන්. ගුරුවරු. The teachers can be courageous. The teachers can be courageous. මේ courageous කියන්නේ ධෛර්යවන්ත. මේක තමයි adjective එක නාම විශේෂණය. adjective එක නාම විශේෂණය. දැන් මේ නාම විශේෂණය භාවිතා කරලා වාක්‍ය හදලා තියෙනවා. ඒතර can දැම්ම can එකට be දැම්ම courageous නාම විශේෂණ. adjective එක දැම්ම. The teachers can be courageous. දැන් මේ ටික ලස්සනට ඔබ සටහන් කරගන්න සිංහල අදහස් ලිවීම සඳහා රූලක් මේ ටික සටහන් කරගන්න. දැන් අපි බලමු සිංහල අදහස. She can be honest at this moment. අයට මේ මොහොතේ අවංක වෙන්න පුළුවන්. අයට කිව්වත් හරි අය කියලා කිව්වත් හරි. අය මේ මොහොතේ අවංක වෙන්න පුළුවන්. අයට මේ මොහොතේ අවංක වෙන්න පුළුවන් කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට අය මේ මොහොතේ අවංක වෙන්න පුළුවන් කියලා කියන්නත් පුළුවන්. හරි. අයට මේ මොහොතේ අවංක වෙන්න පුළුවන් නැත්නම් අය මේ මොහොතේ අවංක වෙන්න පුළුවන්. හරි. ඔහොම ගන්න පුළුවන්. right. ඊළඟට they can be clever. ඔවුන් දක්ෂ වෙන්න පුළුවන්. අනගත විදිය බලන්න. ඔවුන් දක්ෂ වෙන්න පුළුවන්. They can be clever. ඔවුන් දක්ෂ වෙන්න පුළුවන්. They can be clever. ගත විදිය බලන්න. He can be brave. He can be brave. ඔහු නිර්භීත වෙන්න පුළුවන්. ඔහු නිර්භීත වෙන්න පුළුවන්. ඔහු නිර්භීත වෙන්න පුළුවන්. The teachers can be courageous. ගුරුවරු ධෛර්යවන්ත වෙන්න පුළුවන්. ගුරුවරු ධෛර්යවන්ත වෙන්න පුළුවන්. ගුරුවරු ධෛර්යවන්ත වෙන්න පුළුවන්. දැන් අපි auxiliaries වල can කියන පදය positive form එක භාවිතා වෙන විදිය ඇත යන තේරුම් ඊළඟ negative form එක නැත යන තේරුම් භාවිතා වෙන විදිය ඊළඟට question form එක ප්‍රශ්නාර්ථය
positive questions ඇත යන තේරුමේ ප්‍රශ්න, negative questions නැත යන තේරුමේ ප්‍රශ්න භාවිතා වෙන විදිය. ඊළඟ can කියන පදය passive voice වලදී කර්මකාරකයේදී passive form එකේදී භාවිතා වෙන විදිය. ඊළඟට can කියන පදය සමග නාම පදයක් භාවිතා කරලා වාක්‍ය යොදා ගන්න, ගොඩනගා ගන්න ආකාරය. ඊළඟ can කියන පදය සමග නාම විශේෂණයක් adjective එකක් පාවිච්චි කරලා වාක්‍ය ගොඩනගා ගන්න විදිය ආකාරය අපි දැන් සාකච්ඡා කරා. දැන් අපිට ඊළඟ auxiliary එක තමයි ඊළඟ modal verb එක තමයි could කියන පදය භාවිතා වෙන විදිය. මේ could කියන පදය සම්බන්ධයෙන් වෙනම ඔබට වීඩියෝ එකක් දෙනවා. වෙනම පාඩමක් දෙනවා. වෙනම පාඩමක් විදියට could භාවිතා කරන ආකාරය ඔබට කියලා දෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. Okay, goodbye. See you again.